බිස්නස් ඕන කෙනෙක් විදිහට ඔයා මේ වෙනකොට කාලයක් පුරාට බිස්නස් එකක් කරපු කෙනෙක් වෙන්න පුළුවන් අලුතෙන් බිස්නස් එකක් ස්ටාර්ට් කරපු කෙනෙක් වෙන්න පුළුවන්. ඔයා හැම වෙලේම හිතන්නේ කොහොමද මගේ බිස්නස් එක දවසින් දවස දියුණු කරන්න කියලා. ඔයා විවිධ ස්ට්‍රැටජි පාවිච්චි කරන්න ඇති ඔයාගේ සේල් එක වැඩි කරගන්න. ඒ හරහා ඔයාගේ ඉන්කම් එක ඉන්ක්‍රීස් කරගන්න. හැබැයි ඔයා සමහර වෙලාවට ඩිජිටල් මාකටිං පාවිච්චි කරා නම් ඔයා ඒකට වෙනත් කම්පැනි එකකට මුදල් ගෙවලා ආගේ සෝෂල් මීඩියා මාකටිං වගේ දේවල් කරන්න ඇති. හැබැයි සමහර ඒවා සක්සස් වෙන්න නැතුව ඇති. රුපියල් 2500 5000 50000 මේ වගේ විවිධ මුදල් වලට එතනින් එහාට පවා ඉතින් කැම්පේන්ස් රන් කරන කම්පැනිස් තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඔයා මේ විදිහට පේයිඩ් කැම්පේන් කරලා ඔයාගේ ව්‍යාපාරයේ විශාල මුදලක් ඒ ආයතන වලට වියදම් කරන්න ඇති. හැබැයි ඔයා බලාපොරොත්තු වුණ දේ තාමත් ඔයාට ලැබිලා නැතුව ඇති. හැබැයි මයිලෙක්චර් ඇකඩමි එකෙන් ඔයාට හොඳ සොලියුෂන් එකක් දෙනවා. ඔයාගේ කම්පැනි එකේ ඉන්න එම්ප්ලොයිස්ලා ට්‍රේනින් කරලා ඔයාගේම කම්පැනි එක ඇතුලේ මාකටිං ටීම් එකක් එහෙම නැත්නම් මීඩියා ටීම් එකක් ඔයාට ඩිවෙලොප් කරගන්න පුළුවන්. ඉතින් එයාලත් එක්ක එකතු වෙලා දවසින් දවස ඔයාගේ ව්‍යාපාරය ගැන ඔයාගේ ප්‍රොඩක්ට් ගැන ඔයාගේ සර්විසස් ගැන ඔයාගේ කස්ටමර්ස්ලා අතරට තොරතුරු ගෙනියන්න පුළුවන්. මේ වෙනකොට ඔයාගේ ව්‍යාපාරය ගැන දන්නේ ඔයාගේ ප්‍රදේශයේ ඉන්න කස්ටමර්ස්ලා වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා සේල් එක කරන්නේ මේ කස්ටමර්ස්ලාට විතරක් වෙන්න පුළුවන්. හැබැයි ඔයාලට පුළුවන් මේ ලොකේටඩ් ඒරියා එකෙන් පිටතට ගිහිල්ලා ඔයාගේ ප්‍රොඩක්ට් ඔයාගේ සර්විසස් විකුණන්න. ඒ වගේම ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඩිවෙලොප් කරගන්න. මේ කාලෙට ඔයාට ගැලපෙනම ඩිජිටල් මාකටිං and content creations සම්බන්ධයෙන් අපි ඔයාගේ කම්පැනි එකටම ඇවිල්ලා ඔයාගේ එම්ප්ලොයිස්ලා ට්‍රේනින් කරනවා. ඒ වගේම ඔයාලට පුළුවන් අපේ මයිලෙච් ඇකඩමි ආයතනයට ඇවිල්ලා ස්මාර්ට් ලෙක්චර් හෝල් තියෙනවා. ඒ වගේම ස්ටුඩියෝ ස්පේස් තියෙනවා. ඉතින් මේ වගේ ඔයාගේ කම්පැනියට අදාළ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එක පවත්වන්න හැකියාවක් තියෙනවා. ඉතින් මොනවද අපි මේ බලාපොරොත්තු වෙන්නේ මේ වගේ දෙයකින්? එකක් තමයි ප්‍රධාන වශයෙන් ඔයාට ලොකු ලාභයක් සහ ඔයාගේ අනාගතය වෙනුවෙන් ලොකු ආයෝජනයක් වෙනවා. ඒකට හේතුව තමයි ඔයාට එතකොට අර පිට තියෙන ආයතන වලට මුදල් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාගේ ආයතනය තුළ හරි ටීම් එකක් හදාගත්තොත් ඔයාට දවසින් දවස විවිධ කන්ටෙන්ට්ස් හදලා පබ්ලිෂ් කරලා අපි කියනවා විශේෂයෙන්ම මේ කන්සිස්ටන්සි එක පවත්වාගෙන යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ සෝෂල් මීඩියා ටික හැන්ඩල් කරන්න පුළුවන්. ඒ වගේම ඔයා පේයිඩ් කැම්පේන් වලට මුදල් වියදම් කර ඉන්නව වෙනුවට ඒ මුදල ඔයාට ඉතුරු වෙනවා. ඕගනික් කැම්පේන් එකක් කරා කස්ටමර්ස්ලා අතරට යන්න. ඉතින් මේකෙදි අපි ඔයාගේ කම්පැනි එකට ඇවිල්ලා මොනවද ට්‍රේනින් කරන්න? එකක් මේ වෙනකොට මේ ඩිජිටල් මාකටිං වලදී පාවිච්චි වෙන අලුත් ටෙක්නික්ස් ඒ වගේම කොහොමද කන්ටෙන්ට් හදන්නේ කොහොමද කන්ටෙන්ට් වලදී මොන වගේ ස්ට්‍රැටජිද පාවිච්චි කරන්න ඕනේ ඒකට පාරිභෝගිකයෝ පොළඹවන්නේ කොහොමද ඉතින් මේ වගේ දේවල් ගැන අපි සම්පූර්ණ දවසක් ඇතුළත කියලා දෙනවා. ඉතින් ඒකෙදි අවශ්‍ය වෙන කැමරා උපකරණ ලයිටිං මයික් මේ වගේ හැම දෙයක්ම අපි ගෙනල්ලා ඔයාගේ එම්ප්ලොයිස්ලා අපි හොඳට වෙල් ට්‍රේන් කරලා දෙනවා. ඒතර ඔයාට ඒ වගේම මේ වර්ක්ෂොප් එකට සම්බන්ධ වීමේ බෙනිෆිට් කීපයක්ම හම්බ වෙනවා. එකක් තමයි අපි ඔයාලගේ කම්පැනි එක වගේ තවත් තියෙන කම්පැනිස් ඒ කියන්නේ ඕනම ව්‍යාපාරයකට ඉන්නවා කම්පිටිටර්ස්ලා අපි ඇනලයිස් කරලා එයාලා මේ වෙනකොට ඩිජිටල් මාකටිං වලට පාවිච්චි කරන්නේ මොනවද? ඒ වගේ දේවල් අධ්‍යයනය කරලා ඔයාටම ගැලපෙන ඔයාගේ කම්පැනි එකටම ගැලපෙන කන්ටෙන්ට් ෂෙඩියුල් එකක් හදලා දෙනවා. ඉතින් අපි ඔයාගේ මාසික කන්ටෙන්ට් ප්ලෑන් එක ඒ වගේම කන්ටෙන්ට් කැලෙන්ඩර් එක අපි ක්‍රියේට් කරලා දෙනවා. ඒ වගේම ඔයාලගේ කම්පැනි එකේ එම්ප්ලොයිස්ලාත් එක්ක එකතු වෙලා කොහොමද කන්ටෙන්ට් හදන්නේ කියන එක අපි මාසයක් පුරාවටම ඔයාලත් එක්ක එකතු වෙලා ඔයාලට කන්සල්ට් කරනවා. ඒ වගේම අපි ඔයාලට මාසයක් පුරාවටම මේ ඩිජිටල් මාකටිං ගැන කන්සල්ටේෂන් එක ෆ්‍රී කරලා දෙනවා. සම්පූර්ණ මාසෙ ඔයාලා කන්ටෙන්ට් හදන්න ඒවා අපි මොනිටර් කරනවා වෙනස් වෙන්න ඕන තැන් හදලා සම්පූර්ණ මේ මාසයක් ඇතුළත කාලය තුල ඔයාගේ ඔය දැන් තියෙන ඉන්කම් එකට වඩා වැඩි ඉන්කම් එකක් ගන්න අවශ්‍ය වෙන ආකාරයේ කන්ටෙන්ට් අපි හදලා දෙනවා. ඉතින් ඔයාට මේ වෙනස අත්විඳින්න පුළුවන්. ව්‍යාපාරිකයෙක් විදිහට ඔයා මේ වෙනකොට හොඳ සිස්ටම් එකක් ඔයාගේ බිස්නස් එකට හදලා ඇති. ඒ වගේම ඔයා නිතර සිහින දකින්නේ ඔයා ජීවිතේ බලාපොරොත්තු වෙන උපරිම දියුණුව ළඟා කරගන්න. ඔයාගේ සන්නාමය ඔයා දියුණු කරන්න. ඔයාගේ අනාගත පරපුර වෙනුවෙන් මේ සන්නාමය උරුම කරලා දෙන්න. ඒ වගේම ඔයාත් එක්ක ඉන්න මේ සේවකයන්ව දියුණු කරන්න ඔයා දිනෙන් දින හිතනවා ඇති. ඒ වෙනුවෙන් ඔයාට කරන්න තියෙන අලුත් සිතුවිලි හදාගන්න එක. නිතර අලුත් සිතුවිලි හදාගන්න එක. අලුත් දේවල් වලින් තමයි ව්‍යාපාරයේ නිරන්තරයෙන් දියුණු වෙන්නේ. ඔයාට පුළුවන් ඔයාගේ මේ වෙලාවේ තියෙන බිස්නස් එක
ඊට වඩා විශාල කස්ටමර්ස්ලා ප්‍රමාණයක් අතරට ගෙනියන්න ඒ වගේම සේල් එක වා හිතනවටත් වඩා වැඩි කරගෙන ඉන්කම් එකේ ඔයා අපේක්ෂා කරන මට්ටමට කවදා හෝ අපේක්ෂා කරන මට්ටමක් තියෙනවා නම් අන්නේ මට්ටමටත් එහා ගෙනියන්න ඔයාට හැකියාව තියෙනවා. නිසා ඔයා කරන්න ඕනේ මයිලෙජ් ඇකඩමි එකත් එක්ක සම්බන්ධ වෙලා ඔයාගේ ආයතනයේ ඉන්න එම්ප්ලොයිස්ලව ට්‍රේනින් කරන මේ වර්ක්ෂොප් එකත් එක්ක එකතු වෙන එකයි. ඔයාට ඔයාගේ ව්‍යාපාරය වෙනස් කරන්න ඕන නම් අලුත් සිතුවිල්ලක් හදාගෙන ඔයාට පුළුවන් මයිලෙජ් ඇකඩමි එකත් එක්ක එකතු වෙලා ඔයාගේ ව්‍යාපාරය දියුණු කරන්න හරිම තීරණය ගන්න. මහා පරිමාණ ව්‍යාපාර පවා දැන් තමයි සෝෂල් මීඩියා මාකටිං පටන් ගන්න. හැබැයි සමහර පුංචි ව්‍යාපාර තියෙනවා. හැබැයි මේ වෙනකොට වැඩි අලවියක් අත්පත් කරගෙන. ඉතින් ඔයාගේ නගරෙත් සමහරවට ඔයා කල්පනා කරලා බලන්න. ඒ වගේ සෝෂල් මීඩියා කන්ටෙන්ට් ක්‍රියේට් කරන අය සමහර වෙලාවට එහෙම කම්පැනිස් මීට කලින් තිබ්බේ නැහැ. නමුත් එයාලා දැන් මේ වෙනකොට අලුතින් මාකට් එකට ඇවිල්ලා එයාලා මේ වෙනකොට කොච්චර වර්ධනය වෙලා තියෙනවද කියලා. නිසා ඔයාටත් පුළුවන් ඒ වගේ හරි ආකාරයෙන් හොඳ ටීම් එකක් ක්‍රියේට් කරගෙන ඔයාගේ ව්‍යාපාරයේ දියුණු කරන්න පුළුවන්. නිසා දැන් ඔයාට කරන්න තියෙන්නේ මයිලෙජ් ඇකඩමි එකේ කෝඩිනේටර් සම්බන්ධ කරගෙන එයා හරහා ඔයාගේ වර්ක්ෂොප් එක පවත්වන දවස හරියටම වෙන් කරගන්න. ඔයාට ඔයාගේ ව්‍යාපාරය වෙනුවෙන් ව්‍යාපාරයේ සාර්ථකත්වය වෙනුවෙන් ගන්න පුළුවන් මේ කාලේ තියෙන හොඳම තීරණය දැන් ගන්න.